ප්‍රධාන වැල් කපාට දෙකක් තිබුණා. දැඩි ජීවිත අවදානමක් අරන් මගේ කණ්ඩායමේ විශේෂ පිළිබටයක් ඒකට යොමු වුණා. විශේෂයෙන් මගේ මම ඒ පිළිබඳව දැඩි අවදානමක් ගත්ත කණ්ඩායම් පිළිබඳව. නමුත් මේක ජීවිත අවදානමක් ඊට වඩා විශාල පිපිරීමකට ලක් වෙන්න තිබුණා. මොකද 10:20 හෝ 11:34 කාල පරාසය තුලදී හදිසි ගිනික සැලීමක් අපේ අංශයට ලැබෙනවා. විශේෂයෙන්ම හැර ප්‍රදේශයේ ලාෆ් ඉන්ධන ගබඩ අවසර දෙකක් තියෙනවා කියලා. මෙන්න මෙතෙන්දී අපි ඇක්ෂන් ප්ලෑන් එක විදිහට අපි ගත්තා. අපගේ කණ්ඩායම ඉතා ඉක්මනින් මෙතන යොමු කරා. මේ යොමු කිරීමේදී විශේෂයෙන්ම මම හිතන්නේ විනාඩි 2:00මාරක කාල 3ක් කාල පරාසය තුල කිලෝමීටර් කමාරක් විතර මේ ස්ථානෙට යොමු ළඟා වුණා. ඒ වෙනකොට මගේ පළවෙනි කණ්ඩායම ගින්න සඳහා ඇටෙන්ඩ් වෙලා තිබුණා. ඒක ඒ වෙනකොට විශාල ගින්නක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ගින්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් මෙතන ගිනි ගැනීම ඉන්ධනයේ වශයෙන් පවතුනේ LP ගෑස්. ඒ කියන්නේ ප්‍රොපෙන් ඇන්ඩ් බියුටේන් කියන වායුන් දෙක එකතුලා කරන ගෑස් එකක්. ඒ වගේම ලාෆ් කියන බ්‍රෑන්ඩ් එක යටතේ. ඒ අනුව තමයි ගින්න මර්ධනය කිරීම සඳහා නිවසුළු වුණේ. ඒ අනුව නගර සභාව ආශ්‍රිතව තියෙන සියලුම ගිනි නිවීමේ රට විශේෂයෙන්ම ස්කයි ලිෆ්ට් ඒ කියන්නේ ඒරියා ෆැක්ටරම් ලැඩර්ස් ඒ වගේම ඊට 15000 ගිනි නිවන රට 3ක් සහ ඊළඟට ලීටර් 10000 ගිනි නිවීම රට එකක් යොදා ගනිමින් කණ්ඩායම 20කට අධික ප්‍රමාණයක් කණ්ඩායම යොදා ගනිමින් ගින්න මර්ධනය කරන්න අපි නිවසුළු කටයුතු කරා. ඒ වගේම ගෑස් වල ප්‍රමාණය ගත්තොත් අපි දැනීම හැටියට ගන්න තිබුණු ස්ටොක් එක ගත්තොත් එහෙම ද්‍රවමය පවතින ඉන්ධන ලීටර් 9000කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම පෝටබල් අතින් රැගෙන හැකි සිලින්ඩර්ස් තිබුණා. ඒ අනුව අපි ඒ වගේම තියෙන අනුසුරුදායක තත්ත්වය පිළිබඳ සැලකිලි ගැනීමේදී ඊට මෙහයින් තිබුණා පෙට්‍රල් සහ ඩීසල් ආශ්‍රිතව ඉන්ධන ගබඩ ස්ටෝරේජ් එකක් තිබුණා. ඒ අනුව රිස්ක් ඇනලයිස් අවදානම තක්සේරු කිරීම මත පැය 3කට 4කට ආසන්න කාල පරාසයක් තුල ප්‍රධාන ගිනි මාධ්‍යයට අපි යොදාගත්ත ෆෝම් සහ ජලයත් සහ ඩ්‍රයි කෙමිකල්. නමුත් ඩ්‍රයි කෙමිකල් සහ ෆෝම් කියන එක මෙතන යූස් කරන්න බෑ. නමුත් ඒ අවස්ථානුකූලව අපි ප්‍රයෝජනය ගත්තා. ඒ අනුව වැඩිපුරම අපි ජලය අංශු බවට නැත්නම් අපි ජල අංශු බවට ඇටමයිස් බවට පත් කරමින් ජල විසරණ යොදමින් සිසිල් කිරීම තමයි ප්‍රධානව කරේ ප්‍රධාන ගබඩාකරණය. මේ සිසිල් කිරීම තුල පැය 3:00මාර 4 කාල පරාස සිසිල් කිරීම තුල අපි කරේ මේ ස්ථානය දින්නකට තුදුන ප්‍රධාන කාරණා එකක් තමයි උෂ්ණත්වය පාලනය කිරීම. මේ පාලනය කිරීම තුල ප්‍රධානව ගත්තාම දැඩි අවධානමක් ගත්තා. ඒ විශේෂයෙන් මගේ උපදෙස් මත දැඩි අවධානමක් ගත්තා මගේ කණ්ඩායම. ඒ අනුව අපි ක්‍රියාත්මක කළා පැය 3-4 කාල පරාසය අතරතුරදී ප්‍රධානව මේ ගලා යන නැත්නම් මේ වැල්ව නැත්නම් ප්‍රධාන කපාටේ වසා තැබීම තමයි කරේ. ඒ වසා තැබීම කියන එක දැඩි අවධානම. මොකද මෙවැනි තැනකදී අවධානම කියන එක විශේෂයි. ඒවා ජීවිත අවධානම නොතකා තමයි ඇත්තෙන්ම ඒ ප්‍රධාන වැල්ව වැසීම තුළ තමයි ගින්න අපි කියන ගින්න නිවීම නැත්නම් ෆයර් එක්ස්ටින්ගිෂින් සිස්ටම් එක බවට පරිවර්තනය කරගත්තේ. ඒ අනුව තමයි ප්‍රධානව ගින්න මර්ධනය වුණා. මම හිතන්නේ ඒක ඔබ දකින්න මාධ්‍යම වලින් විනාඩියකටත් වඩා අලු කාල පරාසයකදී විශාල ගින්නක් ක්ෂණිකව නැවතෙන ප්‍රධාන හේතුව තමයි ප්‍රධාන වැල්ලේ වසා තැබීම. ඒක ගත්තාම ගිනි බටේ ටිකට ගත්තාම විශේෂයෙන්ම දැඩි ජීවිත අවදානමක් එක මගේ කණ්ඩායම ගත්ත විශාල අතිවිශිෂ්ට වේගන් මට්ටමේ කියන්න පුළුවන් කාර්යයක් බවට පරිවර්තනය කරා. ඒ අනුව විශාල අවදානමක් වෙලා නැත්නම් මේ අර ලීටර් 9000 ආසන්න ප්‍රමාණය දෙන ගෑස් වැඩි පිපිරීමක් ලක් වුණා නම් මේ විනාශය මීට වඩා තීව්‍ර වෙන්න තිබුණා. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රශංසාව අපිට තියෙනවා. ඒ ගැන සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ විශේෂයෙන් මේකට උදව් කරපු සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද විශේෂයෙන් පොලිසිය, හමුදාව, ඒ වගේම ජනමාධ්‍ය, ඊළඟට ආවට ඉන්න ජනතාව, ඒ වගේම සියලු දෙනා මේ කාර්යශීලී වෙලා මේ ක්‍රියාවට අපට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම අපදා කළමනාකරණය ඒකකේ මේ නොකී සියලු දෙනා අපට සහයෝගය දක්වුවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම දැඩි විනාශකාරී ව්‍යසනයක් වළක්වා ගැනීමට උපකාරී කිරීම පිළිබඳව සියලු දෙනාට වේගින්ම සිදුවන්ත වෙනවා.